බැකු සමන්ට අයත් රුපියල් කෝටි 8කට අධික වටිනාකමකින් යුත් සුඛෝපභෝගී බස් රථ දෙකක් සොයා ගැනීමට බස්නාහිර උතුර අපරාධ කොට්ටාසය සමත් වුණා. ඉන් එක් බස් රථයක් කටුනායක පිහිටි විදේශිකයන්ට ප්‍රවාහන පහසුකම් සපයන ආයතනයකට ලබා දී තිබූ අතර එහි වටිනාකම රුපියල් කෝටි 5කට අධික බව පැවසෙනවා. රුපියල් කෝටි 2.5ක පමණ වටිනාකමින් යුත් අනෙක් බස් රථය මොනරාගල සහ කොළඹ අතර මගී ප්‍රවාහනය සඳහා යොදවා තිබුණා. විමර්ශනවලදී අනාවරණ වී ඇත්තේ එක් බස් රථයක් බැකෝ සමන් අත්අඩංගුවට පත්වීමට සති දෙකකට පෙර මිලදීගෙන ඇති බවයි. එමෙන්ම බස් රථ දෙක වෙනත් පුද්ගලයන්ගේ නම් යොදාගෙන මිලදීගෙන ඇති බවත් පොලිසිය පැවසුවා. පොලිසිය සිදු කළ ප්‍රශ්න කිරීම්වලදී අදාළ බස් රථ තමාට අයත් බවට බැකෝ සමන්ද පිළිගෙන තිබෙනවා. මේ සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන බස්නාහිර උතුර අපරාධ කොට්ටාසේ අධ්‍යක්ෂ සහකාර පොලිස් අධිකාරී රොහාන් ඕලුගල සහ එහි ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ලින්ටන් සිල්වා යන මහත්වරුන්ගේ මූලිකත්වයෙන් ක්‍රියාත්මකයි. මේ අතර රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින බැකෝ සමන්ගේ බිරිඳ වන ශාධිකා ලක්ෂානි අද යලි කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කෙරුණා. එහිදී කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංක එස් බෝදරගම මහතා සැකකාරිය එළඹෙන 31 වෙනිදාත් එක් රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස නියෝග කළ අතර ඇගේ අප අයදුම පිළිබඳ නියෝගය එදින ප්‍රකාශයට පත් කරන බව සඳහන් කළා. මේ අතර ඉෂාරා සෙව්වන්දිට රටින් පලා යාමට ආධාර අනුබල දීම සම්බන්ධයෙන් අත්අඩංගුවටගත් AP ආනන්දන් නැමැත්තා සතුව තිබූ පිස්තෝල වර්ගයේ ගිනි අවි දෙකක් කොළඹ අපරාධ කොට්ටාසය විසින් සොයාගනු ලැබුවා. සැකකරුට අයත් බව කියන යාපනයේ පිහිටි නිවසක සංගවා තිබී මෙම ගිනි අවි සොයාගෙන ඇති අතර පොලිසිය සැකපල කරන්නේ ඒවා LTTE සංවිධානයට අයත්ව තිබූ ඒවා බවටයි. කොළඹ අපරාධ කොට්ටාසේ අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ඉන්දික ලොකු හෙට්ටිගේ සහ එහි ස්ථානාධිපති SB විජේතුංග යන මහත්වරුන්ගේ මෙහෙයවීමෙන් වැඩිදුර විමර්ශන ක්‍රියාත්මකයි.